මේක යාළුවනේ ආරක්ෂාවක් මේ මතුරන්නේ මේක නිවසක ආරක්ෂාවක් මේ නිවසට දාන ආරක්ෂාවක් මතුරන්නේ දැන් දින 4ක් විතර මතුරුනවා මේ ඔයගොල්ලන්ට පේන්නේ මේ තියන්නේ කට්ටිකමංචල් ඔක්කොම සකස් කරලා විවිධ වර්ග වලින් තියෙනවා මේකේ තියෙනවා මෙතන මේ එක පාටක් මේ තියෙන්නේ ඔක පේනවා ඊළඟට තියෙනවා මේ කොළ මේවා සම්පූර්ණ මේ ගස් වලින් සෙවන්දරා ඒ කට්ටිකමංචල් ඒ වගේ සෙවන්දරා ඖෂධ ඔයගොල්ලන් බලන්න පුළුවන් මේ ඖෂධ වලින් තමයි මේක හදලා තියෙන්නේ මේ කුඩ ඖෂධ වලින් හදපු කුඩ මේක ඒක තමයි දැන් මේ කට්ටිකමල්ට සමේ තියෙන්නේ මේක මේ පැත්තේ තියෙන මේ සාම්රාණි මේ ඔයගොල්ලන්ට පේනවා මේක ඇවිල්ලා සාම්රාණි මේක ඇවිල්ලා සෙවන්දරා මේකට කොහොඹ එතකොට ඉඹුල් දිවුල් මේ ඒවා මේ වගේ ඖෂධ වලින් තමයි මේ දේවදාර සුදු හඳුන් රත් හඳුන් ඒ වගේ මේකට සම්බන්ධ කරලා තමයි මේක තියෙන්නේ මේ තියෙන දැක්කනේ ඔයගොල්ලෝ දැන් මේ දෙක එකට මේ දැන් මේ වටේ තියෙන ටික මේ වටේ තියෙන මේ බේසමකින් තමයි මේ තියෙන බේසමකට දාලා තියෙන්නේ මේ වටේ තියෙන සාම්බ්‍රාණි විල මේ තියෙන මේවා සාම්බ්‍රාණි හැබැයි මේ ඔක්කොම වැඩිපුර තියෙන්නේ මෙතන මේ නිවසක ආරක්ෂාවට හදන එක මේක ඔයගොල්ලන් බලන්න පුළුවන් මේ මෙහෙම කරාම සම්පූර්ණ මේකේ තියෙන්නේ මේ ඔක්කොම රත් හඳුන් සෙවන්තරා සුදු හඳුන් දේවදාර අගිල් ගුගුල් මේවා සම්පූර්ණ මේ හදපු ආරක්ෂාවක් තියෙන මේක මේ ඊයේ තමයි මේ රත් හඳුන් ඔක්කොම හදාන ආවේ මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තමන්ගේ නිවෙසට එහෙම මේක ඇල්ලුවොත් පිරිත් කරලා හිතා වටනවා මේ වටෙන් නිකන් තියෙන මේ සුදුවට තියෙන මේ කලවම් කරන දැන් හදන්නේ දැන් මේක මේ ඔයගොල්ලන්ට පේන්නම කලවම් කරනවා මේ ඔය කලවම් කරනවා දැන් මේ හත් හඳුන් සෙවන්දරා මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බරවන්න ඕන කරකට දැක්ක ගමන් හිතන්න පුළුවන් මේ රත් හඳුන් කුඩු සෙවන්දරා ඒ වගේ ගොඩාක් කොහොඹ දේවදාර ඒ වගේ දේව ගොඩාක් මේ පොතු වර්ග වලින් හදපු තමයි මේ සුවඳ එළවලු වල්ලපට්ටා ඒ ගස් මේ වගේ හදපු සුවඳ කුඩු තමයි මේ දැන් සාම්බ්‍රාණි වලට ඔය කලවම් කරනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සාම්බ්‍රාණි වලට තමයි මේ කලවම් කරන්නේ දැන් ඔය සාම්බ්‍රාණි වලට කලවම් කරනවා හොඳට කලවම් කරලා තමයි දැන් මේ තියෙන සුදු හඳුන් කැල්ල මේකේ නූල පටලවන්න මේ පිරිත් නූල දැන් මේක ඔක්කොම මේ අරසව සම්පූර්ණ බුද්ධ මන්ත්‍ර බුදු ගුණ වලින් තමයි මේක මතුරන්නේ මේ ගෙදරකට ගෙනියන්න තමයි මේකේ තියෙනවා පැන් එකක් මේකක් දැනට දවස් 4ක් පැන් පිරිත් වෙනවා ඒ වගේම තමයි මේ තියෙන දරුවනවා තියෙන්නේ මේ සුදු අපේ පේනවා මේවා එතකොට මේ තියෙන්නේ හල් දුම්මල මේ තියෙන්නේ මේකවත් දුම් ගෙදරට ඒ ගෙදරට මේ ආරක්ෂාව දාන ගෙදර දුම් අල්ලන තමයි ඒකත් තියෙන්නේ ඒකත් එතන ගිහිල්ලා බොරුවට මේසෙත් තියන්නේ එතන ගිහිල්ලා පුටු ගානව නෙවෙයි දවස් ගානක් මෙහෙ මතුරුනවා එතකොට මේ ආලෝක පහන තියෙන මේ සීලෝ මේකේ වට්ටිය මේ ඔක්කොම තියෙන මේ මුහුදු වැලි හොඳට වේලලා ගත්ත මුහුදු වැලි මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා වේලලා ගත්ත මුහුදු වැලි ගඟේ වැලි ඇලේ වැලි දොලේ වැලි කලවම් කරලා තමයි මේ ටික තියෙන්නේ මේක ඔක්කොම තියෙන්නේ මේ මුහුදු වැලිය මේක දැන් මේ ආරක්ෂාවක් දාන ගෙදරකට ඉතින් ආරක්ෂාවක් දානවා කියලා කිව්වම දරුවනේ හරියට ආරක්ෂාවක් මැතුරුවොත් නිවසකට දාන ආරක්ෂාවක් අද ගියා ඒක අද ගෙදර ගියා ඒ ගෙදරම උමනා කලමනා ටික හදාගත්තා ඒ ගෙදරම කකවබ්බි එතනම මේ බොරුවට රෑලි වෙලකම් මැතුරුවා බොරුවට උදේට දැම්මා කියලා එහෙම ආරක්ෂාවක් බල ගන්නවන්න බෑ දරුවනේ ආරක්ෂාවක් දානවා නම් අඩු වශයෙන් දවස් 3ක්වත් හරියට මැතිරෙන්න ඕනි ඒක දිස්ටි වලින් නම් දිස්ටි වලින් පිරිත් වලින් නම් පිරිත් වලින් ආරක්ෂක මන්ත්‍ර විවිධ දේවල් තියෙනවා එතෙන්දී මේ ඕගොල්ලන්ට මම සඳහන් කරේ මේ තියෙන ආරක්ෂා කොප්පිනේ 10ක් තියෙනවා මේ 10 එතකොට මේ තියෙන හඳුන් තෙල් තියෙනවා මේ හඳුන් තෙල් දාලා
ඒ ගෙදර අයිති කට්ටියට මේක බලන්න දෙනවා මම මේ කුප්පි වල දාලා තියෙන හඳුන් තෙල්ද නිකන් සම්පතල් තෙල්ද නිකන් පොල් තෙල්ද මිනිස්සු ගොඩක් දෙනෙක් දාලා තියෙනවා පොල් තෙල් දාලා අරස්සවල් හදලා දෙනවා. ඒ පොල් තෙල් දාලා අරස්සවල් හදලා නිකන් කොලක තඹ කොල කැල් ටිකක් නවලා දීලා තියෙනවා. එතකොට මේ කුප්පි ටිකට දාන මේ හඳුන් තෙල් මේ තියෙන තියෙන්නේ. එතකොට මේ අරසාව මතුරන්න සම්පූර්ණ මේක මේ බුදුගුණ වලින් දාන අරසාවක් කිලි අරෙමේ එහෙම මේකට ભેදයක් නෑ මේ අරසාවට සාමාන්‍ය කිලි ස්වභාවික වශයෙන් වෙන සියලු දේවල් මේ කියන්නේ ගෙදර කන බොන්න මස් මාළු කන අය නම් ඒක ඉතින් මේක අරසාව දැම්මා කියලා එහෙම ඒගොල්ලන්ට ඒකෙන් පරිස්සම් වෙලා ඒ සිල් ගන්නවා වගේ ඉන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඉතින් අර ඌරු මස් වගේ දේවල් ගෙදරට ගේන්නේ නැත්නම් අරක් මස් වගේ දේවල් ගේන්නේ නැත්නම් වටිනවා. නමුත් මේ දෙයක් කරයි කියලා ඒක අරසා කර ඉන්න උමනාවක් නෑ. අරසාව කියන එක දැන් ඔයගොල්ලන්ට පේනවා. මෙතන මේ තියෙනවා. මෙතන තියෙනවා මේ යන්ත්‍ර 10ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි කොහම මේකේ අන්තර 10ක් තියෙනවා. බොරු කරන්නේ මේක නිකෝගේ නිවසකට දාන අරසාවක්. දැන් 4 වෙනි දවසේ මේ මෙතන ඉන්නේ. එතකොට මේ කුප්පි 10ට මේ අන්තර 10ව දානවා. මේ අන්තර 10ව කුප්පි 10ට දානවා. නිකන් නෙමෙයි හඳුන් තෙල් නේත්‍රා තියෙන හඳුන් තෙල්. එතකොට ගඟේ වැලි, දොලේ වැලි, ඇලේ වැලි, ගස් දෙබල වල තියෙන වැලි, ප්‍රධාන පූජනීය ස්ථාන වල වැලි මේ කොම කලවම් කරලා තමයි මේක හදලා තියෙන්නේ. අරසාව මේක ගිහිල්ලා ඕගොල්ලෝ දාගත්තත් මේක ආයි කෙනෙක් යන්න උවමනා නැහැ. හරිනම් මේක හරිනම් මේ තියෙන හල්දුම් වල මේ මේවා හරි ගණන් මේ හල්දුම් වලක මේක නිකන් දුම් වල නෙමෙයි මේ පේනවට ඕගොල්ලන්ට මේක නිකන් අමුතු පාටක් තියෙන්නේ මේකේ සුදු හඳුන් කුඩු පාට වගේ තමයි තියෙන්නේ මේ පේනවනේ හල්දුම් වල එක හොඳ හල්දුම් වල දැනගන්න පුළුවන් සුදු හඳුන් කුඩු වගේ ඒ වගේ නිකන් දිලිසෙන ස්වභාවයක් තියෙනවා මේ. ඉතින් මේක ගිහිල්ලා ඕගොල්ලන්ට මේ ගෙදර දොරන්ජලින් හොඳට වහලා ගේ පිරිසිදු කරලා ඇවිල්ලා මේක ඕගොල්ලෝ දුම් ටිකක් මේ දුම්ගේ දුක් පිරෙන දුම් ටික අල්ලලා ඕගොල්ලෝ මේ අරසව දාගත්තත් අමනුෂ්‍යවට ඉන්න බැරි වෙනවා. ඔය ඉස්සලා දුම් අල්ලලා පටු මන්ටල් දේවාගම හල්දුම් වල ඒ වගේම මේවා කරලා අරසව දාගත්තොත් ඕගොල්ලන්ට දුන්නත් දාගන්න පුළුවන් ඒක තරම් බලයි මේක. මේ දැන් එතකොට ඕගොල්ලන්ට මම කොහොමද යන්ත්‍ර 10ක් තියෙනවා. ඔය අරසව දාන විදිය කිව්වේ. අරසාවක් ඔයගොල්ලෝ කවදාකවත් ඔයගොල්ලන්ගේ ගෙදර ඇවිල්ලා අද තොවිලි තියෙනවා නම් යාග හෝම කරන දවස නම් අද සාන්ති කරන දවස නම් පුටුවක් තියාගන්න බොරුවට ඒ පුටුව තියාගෙන මේ ඒගේ කාමරේ එක තැනක අරසාව මතුරුනවා තවත් තැනක පූල් ගෙඩිය මතුරුනවා තීන්දුව මතුරුනවා තවත් තැනක දෙහි අරේමේ මතුරුනවා තවත් තැනක කාමරයක පෙරේත තට්ටු මතුරුනවා තවත් කාමරයක අරසාව මතුරුනවා ඒකල එල්ල ගන්න දීලා යනවා ඒවා හරියන්නේ නැහැ දරුවනේ. හරියන්නේ නැහැ කියලා කියන්නේ සාමාන්‍යයෙන් නිවසක අරසාවක් දානවා නම් අඩුම තරමේ දවස් 3-3මාරක්වත් අඩුම වශයෙන් මේ කටහඬ අහු නොවි පාන්දර යාමේ බ්‍රහ්ම මුහුර්ති වේලාවට වගේ සාමාන්‍යයෙන් අරසාව බල ගන්නවන්න ඕනි. හොඳට බල ගන්නවා. එතකොට තමයි මේ අරසාව අරන් නිකන් අතෙන් ඇල්ලුවොත් ඒ අරසාව බලවත් වෙනවා. දැන් ඕගොල්ලෝ පේනවා මේ මේ බේසමෙන් එකක් මේ කට්ටක මංචල් තියෙන. මේවා මේ දුම් අල්ලන්නේ මේ. ඉතින් එතකොට මේක මේ තියෙන පේනව නේද? මේ මොනවාද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ නිසා මම කියන්නේ මේ දානගයකට අරසාව නිවසකට ඉතින් ඔයගොල්ලන්ටත් හැකියාව තියෙනවා අරසාව මේ මසකස් කරගන්න හදා ගන්න. ඔයගොල්ලන්ටත් කැමති නම් ඒ වගේම තමයි මේ තියෙන මේක දැන් ලස්ස කෝටි වාර ගාණක් මං හිතනවා මම 2017 ඉඳන් මෙන්න මේ පිරිත් එක මතුරුනවා. මේක මේ කෝටි සුවඳක් දේවදාර කුඹුරු සම්බන්ධ වෙලා ඒ වගේ තෙල් ඉඳලා තෙල් ඉඳපුවා මේක තියෙනවා. මේ සාමාන්‍යයෙන් වටිනා ගලක් තියෙනවා මේක ඒකත් එක්ක තමයි මේ ගලට ගලක් තියෙන මේක වටිනවා වසර ගණනාවක් තියෙනවා මේක ඒ නිසා මේක දාලා තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් මේ තෙල් බිඳුවක් දාලා මේ තියෙන ඕගොල්ලන්ට ගන්න වෙනවා මේකේ ඖෂධ දෙන්නේ ඇතුලේ ඕන බලන්න එහෙම ගන්නකොට හැන්දට ගන්නකොට ඖෂධ දෙනවා ඒක ඖෂධ දෙන්නේ සම්පූර්ණ මේ තෙල් බිඳුවක් දාගෙන ඉවත් ඕගොල්ලන්ට කියන බුදුගුණ සත්‍ය නම් සුවාසෝදාසක් නිර්මලෝ ශ්‍රී සද්ධර්ම රත්නයේ සත්‍යය නම් දරුණේ උදේ හවස අවුරුදු ගණනාවක් පිරිත් කරලා තියෙන පිරිත් වාදනයක් තමයි මේකේ මේ තියෙන තෙල් ප්‍රමාණය කිසි විදිහක අඩු වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ
බෙහෙත් වලින් හිඳපු තෙල් තියෙනවා. බෙහෙත් වර්ග වලින් හිඳපු තෙල් ඒ වගේම ඒකට සුදු හඳුන් රත් හඳුන් තෙල් මී තෙල් ඒ වගේ එළකිරි තෙල් මී තෙල් ඒ වගේ තෙල් ಜಾති 32ක් විතර සම්බන්ධ වෙලා තමයි මේ තෙල් එකට තියෙන්නේ. මේක මතුරලා තියෙන මේක අනන්ත ප්‍රමාණ නඩු දීලා තියෙනවා. ඒ වගේම කරන කින් දේවල් සාර්ථක වෙන අයට තෙල් දීලා තියෙනවා. විභාග වලට යන දරුවන්ට තෙල් දීලා තියෙනවා. මේක ඕනම කෙනෙකුට සුබ දෙයක්. ඔයගොල්ලන්ටත් අවශ්‍ය නම් මට කතා කරන්න. ඒ වගේම තමයි නිවසක අරසාවක් දානවා. මම මේ අරසාව හදලා තිබ්බට දරුවනේ ඔයගොල්ලන්ට පේනවා මේ ගිල්ල පෙරේත තට්ටු පිදේනි. කිසි දෙයක් මම තියන්නේ නැහැ. කිසිම ගෙදරක පෙරේතයෝ යාළුවොත් නෙවෙයි, බාහිරෝ යාළුවොත් නෙවෙයි. ඒ නිසා අපි බුදු ගුණ සත්‍ය නම් ඉතින් අපිට උමනා ස්ථානට ගිහිල්ලා අපි ඒ තියෙන අරසාවල් හරියට බල ගන්නවලා ඒ කටයුතු කරනකොට අමනුෂ්‍යවලට ඉන්න බැරි වෙනකොට අමනුෂ්‍ය ප්‍රේතයේ භූතේ කුම්භාණ්ඩයේ ඒ වගේම අෂ්ටබෛරව දෝෂ මේ වගේ දේවල් තියෙනවා නම් ඉඩ හරිනවා ස්ථානික ඉඩ හරිනවාගෙන් පස්සේ අපි ඒකේ ස්ථානේ අපේ සීමා කරාම ඒක ඉවරයි. ඉතින් ඕගොල්ලන්ටත් හැකියාව දෙනවා මෙවැනි ආකාරයට ආරසාවක් වගේ දෙයක් සකස් කර ගන්නවා නම් පේනවනේ ඕගොල්ලන්ට බොරු කරන දෙයක් නෙමෙයි. දැන් දවස් ගණනාවක් කියන්නේ මෙතන මතුරුලා මේ දැන්ට දවස් 3 ඒ නිසා 4 වෙනි දවසේ තමයි මේක දාන්න සූදානම් කරලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නුවා යන්ත්‍ර 10ක් තියෙනවා. තව මේ පැත්තේ යන්ත්‍ර වාගයක් තියෙනවා. ඒ යන්ත්‍ර තමයි ඔය තියෙන්නේ. බෝතල් දෙක තියෙනවා. හඳුන් තෙල් නේත්‍ර තියෙනවා තියෙන්නේ. මේ එතෙන්දී මේ ආදි වශයෙන් තමයි වෙන්නේ. ඉතින් මේක දැන් නිවසේකට ගිහිල්ලා බුදු ගුණ වලින් බුදු ගුණ කියලා පිරිත් දේශනා කරලා දෙහි කපලා ඒ වගේ කරලා මේ අරසව දැම්මම තොවිලයක් හදනවට වැඩිය ඇත්තට ලොකු බලයක් තියෙනවා. තොවිලයක් හදනවට වැඩිය දවස් දෙකක් විතර වේදම් කරලා 6-7 දිනක් ඇවිල්ලා තොවිලයක් හදනවට වැඩිය මේ සම්පූර්ණ බුදු ගුණ වලින් තියෙන මේ සම්පූර්ණ මේ අරසාව සාමාන්‍ය බුදු ගුණ කියලා සීකරත්වයක් දුවනවා නම් සීපත් කරත්වයක් බය නම් මේක දවස් 4ක් විතර බල ගන්නලා තියෙන පිරිත් වලින් ඉතා ප්‍රබල ලෙස මෙවැනි දේ ආරසාවක් දාන ඕනම කෙනෙකුට ඒ වාගේ විශ්ව සත්‍ය චුම්බක සත්‍ය සූර්ය සත්‍ය බුද්ධි බලය දල බලය පිරිවර බලය ඖෂධ බලය කියන මේ සීළු දේවල් මෙවැනි ආරසාවක් දාන කෙනාට ලැබෙනවා. මොකද මම මේක අත්දැකීමෙන්ම කියන්නේ. මොකද මම වුණත් මේ ආරසාවල් හරියට බල ගන්නලා ඒ වාගේ නැති වෙලාවල් වල අපිටත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. අපි කියලා නැහැ මේවක් ශාස්ත්‍ර කරන කෙනෙක් කියලා නැහැ. සාරා සංකල්පලාස්ය පෙරම් පුරල බුද්ධත්වයේ ලැබ බුදුහාමුදුරන්ටත් ගැටලු මත වුණා නම් බුද්ධත්වයේ ලැබුවට පස්සේ අපි මේවා කරා කියලා අපිට ගැටලු වෙන්නේ නැති ප්‍රශ්න එන්නේ නැති වෙන්නේ නැහැ. අපිට උනත් අරසවල් දාලා ඒ විදිහට අපිත් හරියට අරසිත වැඩ කටයුතු නොකළොත් අපිටත් ප්‍රශ්න ගැටලු කරදර වෙනවා. ඒ නිසා මම කියන්නේ මහා ලෝකෝට ලස්ස දෙක තුන වේදම් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි අරසව දාන ඕගොල්ලෝ ලස්සයත් බරු කියලා 75000ක්වත් යන්නේ නැහැ ඕගොල්ලන්ට. බඩුවේ ඒ මේ ඔක්කොට පොඩි ගාණක් තමයි යන්නේ ඕගොල්ලන්ට. බොරුවට තොවිලයක් හදලා ලස්ස දෙකමාරක් 3ක් වේදම් කරගන්න එපා. මේක ඕගොල්ලන්ට මම ඉතාලම සාමාන්‍යයෙන් තොවිලයක් හදන බාහිර පූජාවක් හදන්න බඩු ටික ගන්න කිව්වොත් ඒ ගෙදර කන්න ඒ අය නෑදරු මහතුරුන්ට කැම් බීම දෙන්න තේ සංග්‍රහ කරන්න ඒ වගේම කැවිලි පෙවිලි කිරි පැණි කොණ්ඩේ හවඩි හැමදේම කන්නාඩිය පනාව පවා දෙන්න එපා. අරසාවක් දානට බාහිර පූජාවක් දුන්නත් තොවිලයක් දුන්නත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මෙවැනි අරසාවක් දාගත්තොත් සාමාන්‍යයෙන් තොවිලයකට ගන්න බඩු ටිකේ ගාන වගේ මුදලක්වත් යන්නේ නැති වෙයි බොහෝ දුරට. ඉතාලම අඩුවෙන් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. අද කාලේ තොවිලයක් හදන්න බඩු ගේන්න කියලා රුපියල් 80000ක්වත් අඩු වශයෙන් 70000ක 60000ක්වත් යනවා බඩු වලට විතරක් ගන්නට අමතරව. ඒ වගේම දවස් දෙකක් විතර එන කට්ටිය සංග්‍රහ කරන්නත් එපයි. අද උදේ ආවන හිට උදේ වෙනකම් මේ කිසි දෙයක් නැහැ. මම මේ අරසාවල් දාන කිසි දෙයක් ගෙදර ගිහලා කන්නේ බොන්නේ ඕගොල්ලන් ගෙවල් වල ගිහලා කිසිම දෙයක් නැහැ. අරසාව දාන්න මම තේවාවක් කරන්නේ පිළිවෙතක් කරන්නේ පිරිත් කියලා ඒ කටයුතු කරලා තමයි මේවා කරන්නේ. බුදු ගුණ වලින් තමයි ශිව දේවල් ඔබටත් මෙවැනි ආරසාවක් කරගන්න අවශ්‍ය නම් ගෙදර දොර කරදර බාධක තියෙනවා නම් හරියන්නේ නැත්තම් මේවා අත්දැකීමෙන් තමයි මම කියන්නේ. මොකද මට කරන කියන කිසිම දෙයක් අසාර්ථක වෙච්ච දවස් තියෙනවා, මාස තියෙනවා, ඒ වෙනි අවුරුද්ද තියෙනවා. නමුත් ඒවා දැනගෙන අපි ඒවා කටයුතු කරලා ආරසාවල් දේවල් බල ගන්නවලා නැවත ඒවා කරාම ඒවා නැවත අපිට ශක්තිය වෙලා අපේ ධනාත්මක පැත්තට යන්න ලැබෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ එවැනි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් බොරුවට ලස්ස දෙක තුන වේදම් කරලා අරසවල් දාන්න බුදු ගුණ වලින් තමයි මම මේ සියලු දේවල් කරන්නේ. ඕගොල්ලන්ට පේනවා. ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. ඕගොල්ලන්ට කැමැතිනේ පරිදි මට කියලා මේ අරසවල් දාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම වාස්තු
ජ්‍යොතිෂයේ කටයුතු ඒ වගේම ඕගොල්ලන්ට යంత్ర මන්ත්‍ර චිත් සාන්ති චිත්කාව ඒ වගේ සියලු දේවල් කරනවා. මම ඕගොල්ලන්ට ඕනම දෙයක් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි මම බුදු ගුණ මුල් කරගෙන තමයි කරන්නේ. මම දිෂ්ටි මන්ත්‍ර දිෂ්ටි මේ ආරුඩ අරවමවා ඒ වගේ වැඩ කරන මේ නෙවෙයි මට ආරුඩයක් කලින් තිබුණා. නමුත් මම ආරුඩෙන් නෙමෙයි දැන් බුදු ගුණ වලින් තමයි සියලු කටයුතු කරන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් හැකියාව තියෙනවා මෙවැනි ආරස්සාව සකස් කරගෙන අඩුම තරමේ තොවිලියක් හදන මුදලවත් තොවිලියක් හදන්න යන එකෙන් භාගයක්වත් යන්නේ නැහැ ඕගොල්ලන්ට. නමුත් ඊට වැඩි ගුණ ගන්න පුළුවන් මෙවැනි දේවල් වලින් ආරස්සාවක් දාගත්තොත් ඔක්කොම යන්ත්‍ර වලින් තමයි ආරස්සාව දාන්නේ. මොකද වැලි අරගෙන ඕගොල්ලෝ දන්නවනේ වැලි නොපෑගුණ වැලි අරගෙන කම්මල් බොර ඒ වගේම අත්‍රූප ඉටි රූප කුඹුරුවට මේවා අරගෙන ඉදිරුවනවා ගල් මේවා ඇන මේ වගේ දේවල් දාලා ආරස්සාවල් හදනවා. ඕගොල්ලෝ දන්නවා ඇති අනන්ත ප්‍රමාණය. හැබැයි ඇනයක් අරගෙන ගහන්න පුළුවන් දරුවනේ වංගඩියට ඒ වගේම මෝල් ගහට සම්පූර්ණ මේ පරම්පරාව විනාශ වෙන්න. ඒ වගේම තමයි වැලි අරගෙන ඉඩමක් පාලු කරන්න පුළුවන්. ගල්කට අරගෙන ඉඩමක් පාලු කරන්න පුළුවන්. ඉතින් ඒව අරන් ආරස්සාවල් දානවට වැඩිය කිසිම අසුබයක් කරන හඳුන් තෙල් වලින් යන්ත්‍ර වලින් මම දාන්නේ ආරස්සාවල් කෙලිම මොකුත් නැහැ. යන්ත්‍රය ඕගොල්ලන්ට පේන්න මේ යන්ත්‍ර දාන්න ඕනේ. ඕගොල්ලෝ දැන් යන්ත්‍ර 10ක් මෙතන තියෙනවා මේකේ සකස් කරලා හඳුන් තෙල් බෙහෙත් කරලා මේ මතුරලා තියෙන බෙහෙත් පිරිත් කරලා තියෙන මේ බෙහෙත් මේවයි උඩ තමයි මේ යන්ත්‍ර තියලා මතුරන්නේ. මේ තියෙන බොරු නෙවෙයි මේ බෙහෙත් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මේක උඩ තියලා තමයි මේ යන්ත්‍ර මතුරන්නේ. මේ යන්ත්‍ර 10ක් තියෙනවා. මම එකක් නෙවෙයි මේකක් වගේ පේන්න තුනක් මේ තියෙන. ඕගොල්ලන්ට පේනවා මේ යන්ත්‍ර 10ම මේ කුප්පි වලට දාන්න තමයි තියෙන්නේ. ආරස්සාවට එතෙන්දී ගල් බොරළු වැලි කම්මල් බොර අර බොර මේ බොර මේ ඇන කෑලි ඒවා මගේ ළඟ නැහැ. කෙලින්ම යන්ත්‍ර වලින් හොතර බල ගන්නලා තමයි දාන්නේ. ඕගොල්ලන්ට කරන කියලා දේවල් සාර්ථක වෙන්න ඒවල සමිගේ සානුදා වෙන්න ඒ වගේ දේවල් ඇති වෙන්න. මොකද මම මේක අත්හදා බැලීමෙන් කරලා තියෙන දේවල්. මොකද මගේ ගෙදර නිවසේ දාලා තියෙන ආරස්සාවත් මේ මෑත කාලයක මම ආරස්සාව සම්පූර්ණ වෙනස් කළා. ආරස්සාව දැම්ම මගේ නිවසේ. එතෙන්දී මට අස්පනා පිට ඒක ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා ඕගොල්ලන්ට බලන්න මේක කරගෙන කොහොමද කියලා ඕගොල්ලන්ට මේ අවසරේ ඉන්නවට වැඩි ඊළඟ වසරේ ඉතා හොඳින් ඉන්න පුළුවන්. ඕගොල්ලන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. යක්ෂ බේත බ්‍රූත කුම්භාණ්ඩ මොණයක් තිබුණත් ඒ වගේම අනිවිනියක් කොඩවිනියක් ඇතුල් පන්තියේ පිටපන්තියේ මොණයන් ආකාරයට කරලා තිබුණත් ඕගොල්ලන්ට හදි වූ නියම මේ ආරසාව දාන්නේ අනිවාර්යෙන්ම ඒ තුන් පුටුවක් කපලා ඒ වගේම පොහුල් කපන්නේ නැහැ මම කිසිම කෙනෙකුට. ඒ වගේම දෙහි කපලා ඒ ඕනම කොඩවිනියක් කපලා තනියෙන් මම ඇදුරු කෙසිරෙන්නේ නැහැ. ඒ වගේම බෙර නැහැ, නටලි නැහැ. මගේ ළඟ පිරිත් මම කියනවා. හැබැයි එළි වෙනකොට කියන්නේ සාමාන්‍යයෙන් මගේ ආරස්සාව පැය දෙක තුනක් යනකොට මම ආරස්සාව දාලා ඉවරේ දවස් 4ක් විතර මෙහෙ මතුරුලා යන්නේ. ඒතෙන්දී පිරිත් කියනවා. පිරිතෙන් තමයි පටන් ගන්නෙ. බුද්ධ පූජා මේ අංග සම්පූර්ණ බුද්ධ පූජාවක් තබලා දිවසේ ඉන්න අනුතුරු තමයි මේක පටන් ගන්න. ඉන්න අනුතුරු පිරිත් සත්‍යයනය කරමින් තමයි සීල කටයුතු ආරම්භ කරන්නේ අවසන් කරන්නේ. ගේ නිවලා අවසානයේ වැඩ කටයුතු කරලා ආරස්සාව දාලා තමයි මම යන්නේ. සීල දිනාටත් ආරස්සාව දාලා. ඒ නිසා ඔයගොල්ලන්ටත් කැමති නම් මට මාව සම්බන්ධ කරගෙන මෙවැනි නිවෙස් වල ආරස්සාව තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුවත් දන්නේ නැහැ මේ ආරස්සාවල දානකොට. මොකද මේ බෙර ගැහිලි යහන් ගැහිලි දිය ගොඩ මාස් අර ගොඩ මාස් මේ ගොඩ මාස් අර මාස් බෙදගෙන මෙහෙන් තෙල් බෙදගෙන පුරුදු බලන මේ වගේ දේවල් සම්පූර්ණ බුදු ගුණ වලින් දවස් 3ක් පේවිලා තමයි මේ ආරස්සාව හදන්නේ. ඒ නිසා මේ ආරස්සාව මතුරනකොට මගෙන් ආරස්සාවක් කරගන්න ඉන්න කෙනෙක් ඉන්නවනේ. හැබැයි මම ඒගොල්ලන්ට දවස් 3ක් පේ වෙන්නේ නැත්තම් කරන්නේ නැහැ. මොකද මේ ආරස්සාව දාලා ඉවරුණාගෙන් පස්සේ ඕගොල්ලන්ට ඕන දෙයක් ගන්න බොන්න පුළුවන්. එහෙම මේක දැම්ම කියලා මේක ආරස්සා කර ඕගොල්ලන්ට දිවස බලාගෙන ඉන්න උමනාවක් නැහැ. එහෙම නම් ඉතින් ආරස්සාවල් දාලා වැඩක් නැහැ. ඒවට බය වෙන්න එපා. මේ ඕනම පොදු පිළි ස්වභාවික වශයෙන් හදන ඒවා දෙකට ඔට්ටුයි. නමුත් Taman අර ටිකක් උරුමස් හරක් මස් වැනි දේවල් නිවස තුළට ගන්නවා නම් ටිකක් ඒවා ආරස්සාව නොදැම්මත් ඒවා නොගෙන ඉන්නවා නම් නිවසට තා වටිනවා. ඒක නිසා නැතුව මේවා දැම්ම කියලා අරසවත් දැම්ම කියලා ඒවා අරසා කර කර ඉන්න ඕනේ නැහැ. එහෙනම් දරුවනේ සියලු දෙනාට සුබ දවසක් වේවා. ඔබට හැකියාව තියෙනවා මගේ දුරකථන අංකය මම මේ පහළ සඳහන් කරනවා. ඔබට අරසාවක් දාගන්න අවශ්‍ය නම් දෙහික පා ගන්න අවශ්‍ය නම් ඒ වගේම තමයි යන්ත්‍ර දාගන්න අවශ්‍ය නම් ඒ වගේම විභාග වලට දා යන දරුවෝ ඉන්නෝ නම් ඒගොල්ලන්ට මම වෙනම සරස්වති දැහැණින් දිෂ්ටි කරලා ඒ වගේම හඳුන් තෙල් හදලා දෙනවා. ඒ වගේ දේවල් කරනවා. නඩු හබ වලට වැඩ කටයුතු කරනවා. ඒ වගේම වර්ගඵල නිවෙස් වල තියෙනා වූ දිශාව චුම්බක සත්‍යං චූර සත්‍ය බුද්ධි බලය ධන බලය පෙරවර බලය ඖෂධ බලය කියනවා. ශිරු සත්‍යං ඔබගේ නිවසට එනවද නැද්ද කියලා හරියට බලලා ඒ කටයුතු
දෝලණය වෙලා ධනාත්මක සිතුවිලි වල ධනාත්මක පැත්තට යන්න පුළුවන් ආකාරයට සකස් කරලා දෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මගේ දුරකථන අමතුමට අංකය මම සඳහන් කරන්නම්. ඔබටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මාව සම්බන්ධ වෙන සියලු දරුවන්ට තෙරුවන් සරණයි.